කෙනෙකුට ගණන් දන්නේ නැති කෙනෙකුට මේ කියන්නේ මොකක්ද කියලා තේරෙනවා. ලොකු ලෝහ ගෝලයක් උණු කරලා කුඩා ඒවා කීයක් හදලා? 3ක් හදලා. කුඩා ඒවා 3ක් හදලා. එහෙනම් අර මං උදේම කරේ පළවෙනි ගන්න. ඒක දකින්නකොට මතක් වෙන්න ඕනේ කිව්වම සමීකරණයක් නේ. එහෙනම් මේකේ අපිට මතක් වෙන්න ඕන සම්බන්ධතාවය මොකක්ද? ලොකු ගෝලයක් උණු කරලා කුඩා ඒවා 3ක් හදනවා නම් ලෝහ අපතේ නොයන පරිදි මොකක්ද කියන සම්බන්ධය? ලොකු ගෝලයේ පරිමාව කුඩා ගෝල 3 පරිමාවට සමානයි. එච්චරයි. එහෙමයි. නේ? වතුර බෝතලයක් පීතුරු 3කට දැම්මම නම් වතුර අපතේ නොයන පරිදි පීතුරු 3 පරිමාවයි බෝතලේ තිබ්බ පරිමාවයි මොකද සමානයි. පැහැදිලි? බොහොම සරලයි. එහෙනම් ඔයාලට මම මේක තේරුම් ගන්න ඕන නිසා පොඩි රූපයක් අඳිනවා. හරි? හදන කුඩා ගෝල 3 පරිමාව විශාල ගෝලයේ පරිමාවට සමානයි. හරි? කුඩා ගෝල 3 පරිමාව විශාල ගෝලයේ පරිමාවට සමානයි. මේක කියනවා විශාල ගෝලයේ විස්කම්භය 3යි. මේකේ දීලා තියෙන විස්කම්භය. විස්කම්භය 3යිලු. එහෙනම් අරේ කියන්නේ 3 බෙදීම 2යි. පැහැදිලිද? එතකොට මේක මං දැනට කැපිටල් R කියලා දාන්නම්කෝ ඈ. ඊළඟට හදන ගෝලවල දෙකක විස්කම්භ දීලා තියෙන එකක් 2යි අනික 2.5යි. විස්කම්භ දීලා තියෙනවා. අවන්න ගන්න මෙයාගේ විස්කම්භය 3යි. මෙයාගේ විස්කම්භය 2.5යි. මෙයාගේ විස්කම්භය 2යි. මෙයාගේ අරය රයිට් බලන්න. විස්කම්භය 3ක් වන ගෝලයක් උණු කරලා කුඩා ගෝල 3ක් හැදුවා. හදනේෙන් දෙකක විස්කම්භ 2.5 සහ දෙකලු අනිත් එක්කනාගේ අරේ කීයද කියලා අහන්න. මේ අදපු රූපේ තේරුණාද? දැන් අමාරු එකක් ලේසියෙන් කියලා දෙන්න කියලා නේ කිව්වේ. හරි. ලොකු ගෝලයක් උණු කරලා කුඩා 3ක් හැදුවලු. එහෙනම් ලොකු එකට වඩා අනිත් 3 පොඩි වෙන්න ඕනේ. එහෙනම් මේ තුනේ පරිමාව මේකට සමාන වෙන්න ඕනේ නේ. තේරුණාද? රයිට් මම උගන්නන්න තේරුන්නේ නැහැ කියලා අහගන්න මම ආසන දින්නා තේරුණාද කියලා. තේරුණාද? ඔව්. එතකොට විස්කම්භය 3යි නම් අර කියන්නේ 3 දෙකෙන් බෙදුවාම කියලා තේරුණාද? ඔව්. දැන් මේ වගේ මේකේ අරේනේ යන්නේ. මේකේ අරේ මං හිතනවා R1යි කියලා. R1 දන්නේ. ඇයි මේක ගන්න ඕනේ මේකත් ගන්න ඕනේ. ඒ නිසා හැම එකටම R ගන්න බෑනේ. අරේ වෙනස්. ඒ නිසා R1 R2 R3 අරක ගත්ත කැපිටල් R කියලා. පැහැදිලි? අර රේඩියස්. පැහැදිලි? මේ අරේ ගන්නවා R2. මේකේ විස්කම්භයනේ 2. එහෙනම් අරේ කියන්නේ 2 බෙදීම 2. ඒ කියන්නේ කීයද? 1. පැහැදිලිද? එහෙනම් මෙහාගේ අරය 1යි. මේක අරේ ගත්තා R3 කියලා. එතන විස්කම්භය තමයි 2.5. භාගයක් කළොත් 5 බෙදීම 2. පැහැදිලිද? ඔන්න විස්කම්භය 5 බෙදීම 2යි. එතකොට මේක අරේ බලන්න නම් විස්කම්භය 2කින් බෙදන්න ඕනේ. මේක 2කින් බෙදනවා කියන්නේ යට 2කින් වැඩි කරන්න. තේරෙනවද? රයිට්. එහෙනම් R3 කියන්නේ මේක කීයද? 5 බෙදීම දෙවරක් 2 කියන්නේ කීයද? 4යි. දැන් බලන්න. අපිට ලියන්න පුළුවන් සම්බන්ධ තුන් දෙනාගේ පරිමාව එකතු කරාම ලැබෙනාගේ මෙයාට මොකද වෙන්නේ? සමානයි. පරිමාව වෙන සූත්‍රය මොකක්ද? 3න් 4යි phi r වල ගණය. එහෙනම් මෙතන 3න් 4යි phi r මොකේ ගණය? එකේ ගණය. ධන. මෙයාගේ පරිමාව කියන්නේ 4යි r දෙකේ ගණය. පැහැදිලිද? එක දෙක දැම්මම කලබල වෙන්න එපා.
පළවෙනි ගෝලේ දෙවෙනි ගෝලේ අරගෙන කියන විදාගේ බැලන්ස්. එහෙනම් තුන්වෙනි එක මොකක්ද? 3න් 4යි මේ මුල ටික 3න් 4යි pi r වල 3 ගන්න. පැහැදිලිද? මෙයා ගන්නේ කියනවා 3න් 4යි phi capital ඔයාලම ලියුව ගෝලයක පරිමාව වෙන සූත්‍රය මොකක්ද? 3න් 4යි phi r වල ගණේ කියවනේ. එහෙනම් මේ ලියලා තියෙන්නේ ගෝල තුනේ පරිමාව හෙව්වහම මෙයාට සමානයි. වෙනසක් මොකක්ද මේකෙදී? පළවෙනි ගෝලයේ අර R1 කියලා දැම්ම, දෙවෙනි ගෝලයේ අර R2 කියලා දැම්ම, තුන්වෙනි ගෝලයේ අර R3 කියලා දැම්ම, කැපිටල් ගෝලයේ අර ලොකු ගෝලයේ අර කැපිටල් R කියලා දැම්ම. පැහැදිලිද? නැත්තම් මේ හැම එකටම R කියලා දැම්ම කාර වෙනස් නේ. R1, R2, R3. අර සම්භාවිතා පාඩමේ උගන්වන අර මල්ලකින් බෝල ගන්නකොට රතු බෝල 5යි සුදු බෝල 3යි තියෙනකොට රතු එක R1, රතු එක R2, R3 එහෙම කියලා දැම්මනේ. එහෙනම් අපි දැන් ඔක සුද්ධිනීමේදී මෙන්න මේක භාවිත කරා. බලගන්න. දැන් හිතමු අපි 2a ධන 2b සමානයි 2c කියලා තිබ්බා කියලා හිතන්න. හරිද? right. ඔයාලා 7 8 9 පන්තියේ සාධක කියලා නේ. මේ දෙන්න දිහා බැලුවම දෙක පොදුයිනේ නේ. එහෙනම් දෙක මහා පොදු සාධක ලෙස එළියට අරන් වරහණක් කරලා දෙකෙන් බෙදුවොත් මෙයා දෙකෙන් බෙදුවොත් කවුද? A. ධන මෙයා දෙකෙන් බෙදුවොත් කවුද? B. සමානයි. මෙතන මොකද්ද තියෙන්නේ? 2c. පැහැදිලි? දැන් ඔයාලා ඉන්න දේ දෙන්න. දෙවාරයක් මෙතන 2c තිබ්බා. මේ දෙක වාරයක් කියන්නේ මොකද්ද මේ තියෙන්නේ? වැඩි කිරීම. හරිද? right. එතකොට මේ දෙක අයින් කරන්න වැඩි කිරීම දෙක අයින් වෙන්නේ මොනවා කරොත්? දෙකෙන් බෙදුවොත් නේ? එහෙමත් කරන්නම් ඕන. එයා දෙකෙන් බෙදනවා නම් සමීකරණේ බැලන්ස් වෙන්න අනිත් පැත්තත් මොකද කරන්න ඕනේ? දෙකෙන් බෙදන්න ඕනේ. එතකොට මේ දෙකට මේ දෙක මොකද වෙන්නේ? කැපෙනවා. මේ දෙකට මේ දෙකත් මොකද වෙන්නේ? කැපෙනවා. එතකොට මෙතන ඉතිරි කවුද? A ධන B. මෙතන ඉතිරි කවුද? C. පැහැදිලි? එතකොට උත්තරේ මොකක්ද ආවේ? A ධන B සමානයි C. මේ සුළු කිරීම නෝනක්කාර සුළු කිරීමක් නෙවෙයි. මේක මෝඩයෙක්ගේ සුළු කිරීමක්. පැහැදිලි? මෝඩයෙක් කියන්න බෑ උට සාමාන්‍යයෙන් අර අමාරුවෙන් ගණන් ඉගෙන ගන්න කෙනෙක් කරන විදිහ. පැහැදිලි? හැබැයි මේක මෙච්චර ලියන්න ඕනේ නෙවෙයි. මෙන්න බලන්න 2යි A ධන 2යි B සමානයි C කියලා තිබුණා. මේක සමීකරණයක්. හැම පදයකම දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේ සමීකරණයේ හැම පදයක්ම දෙකෙන් බෙදන්න පුළුවන්. සමීකරණයේ හැම පදයක්ම දෙකෙන් බෙදුවොත් ලැබෙන්නේ මේකට තුලිත සමීකරණය. ඔයාලා සමගාමී සමීකරණ ඉගෙන ගන්න සම්පූර්ණක සමාන කරන්න. යට සමීකරණේ 2x තියෙනවා නම් ඊළඟ සමීකරණේ x තිබ්බොත් එහෙම අරකට 2x ගන්න සමීකරණ පුරා දෙකෙන් වැඩි කරන්නේ. ඔව්නේ. අයන වැඩි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් බෙදන්නත් පුළුවන්. මේ දෙකෙන්ම ලැබෙන්නේ පළමු සමීකරණයට තුලිත සමීකරණය. එහෙනම් මේ හැම එකක්ම දෙකෙන් බෙදුවොත් මේකත් දෙකෙන් බෙදෙනවා මේකත් දෙකෙන් බෙදෙනවා නම් මේකත් දෙකෙන් බෙදුවාම ඉතිරි වෙන්නේ මෙතන A මෙතන B මෙතන කවුද? C. පැහැදිලි? මේ උත්තරේ ආවේ නැද්ද? එතකොට මේවා ලියප් එක අපරාධ නැද්ද? අපරාධ. ඔව්ද? එහෙනම් සමීකරණයේ හැම පදයකම එකම වගේක් තියෙනවා නම් කපලා දාන්න කපලා දෙන මොකද්ද? බෙදලා දාන්න පුළුවන්. එතකොට මේක දෙකම වෙන්න ඕනේ දෙන්න. මේක දිප්පෝ. PQ ධන PY සමානයි PR කියලා දෙන්න. මේකේ හැම එකක්ම දෙකෙන් බෙදුවයි හැමතැනම දෙක තිබ්බා. මේකේ හැමතැනම කවුද තියෙන්නේ? P. එහෙනම් කාගෙන්ද බෙදන්න පුළුවන්? P ගෙන්. එහෙනම් මේකත් P ගෙන් බෙදෙනවා මේකත් P ගෙන් බෙදෙනවා මේකත් P ගෙන් බෙදෙනවා. එහෙනම් මෙතන මොකක්ද? ධන y සමානයි r. එහෙනම් හරි. ඔයාලම කියන්න මේකේ මේ අහන්නකො R1 R2 R3 තියෙනකොට R කපන්න බෑ. ඇයි? මේක වෙනස් ඈ 1 2 3 නේ. තේරුණා? ඔව්.
පළවෙනි දුව දෙවෙනි දුව තුන්වෙනි දුව වගේ වෙනස් නැහැ. දුවල තමයි වෙනස් වෙනවා. එහෙම මල්ලක බෝල තුනක් තියෙනවා නම් රතු බෝල එකක් ගන්නවා පළවෙනි රතු බෝලේ ගන්නවා තුන්වෙනි රතු බෝලේ ගන්නවා බෝලේ රතු වුණාට එකම බෝලේ දෙන්නේ. එතකොට වෙනස්. එහෙනම් මම කියන්නේ මේ පද තුනක් තියෙන 1 2 3යි මෙතනත් 1යි 4යි. ඔය හතරෙම තියෙන පොදු කෙනා කවුද? 3න් 4 පොදුයි අය කවුද? 5 පොදුයි. එහෙනම් මොකද කරන්න පුළුවන්? මේ තුනෙන් හතරට මේ තුනෙන් හතරට මේ තුනෙන් හතරට මේ තුනෙන් හතර මොකද වෙන්නේ? කැපෙනවා. පැහැදිලිද? ආය කවුද කැපෙන්නේ? 5 කැපෙනවා. මේ 5ට මේ 5ට මේ 5ට මොකද වෙන්නේ? කැපෙනවා. දැන් බලන්න අර ගානේ ලොකු ලොකු ටික ඔක්කොම මොකද උනේ? කැපුණා. මොකද්ද භාවිතා කරේ? සාධක. පැහැදිලි? මේවා ඉගෙන ගන්න. කටපාඩම් ගණන් නෙවෙයි ගණන් හදන කේටි ක්‍රම මේවා ලියන්නේ නැහැ. මේ කතාව. හැමතැනම එකම දෙයක් තියෙනවා කවදා. පැහැදිලිද? right. පළවෙනි ඉතුරු මොකද්ද? කතා කරන්නේ. r එකේ ගණය. ඊට පස්සේ මොකක්ද ඉතුරු? මේ r එකේ ගණය. r දෙකේ ගණය. ඊට පස්සේ මෙතන මොකක්ද ඉතිරි? r තුනේ ගණය. r තුනේ ගණය. මෙතන මොකක්ද ඉතිරි? r ගණය. පැහැදිලි? right. තේරුණාද? ඔයාලම කියන්නේ. කවුද r එක කියන්නේ? දන්නේ නැති එක. එහෙනම් ඒක ලියනවා එහෙම. r දෙක කියන්නේ කවුද? මේ ඊයද? කපාද? ඇහෙන්නේ නැහැ. එකයි. ඒක කියන්නේ දුකයි වගේ. හයි කියන්නේ එකයි. දන්න. මෙල R3 කීයද? 4න් 5යි. 4න් 5යි. ඒකේ උද කවුද? ගණය. පැහැදිලිද? සමානයි. හරි. ඉස්සෙල්ලා අහගන්න අපරාධ. R කියන්නේ කැපිටල් R කියන්නේ කවුද? 3 බෙදීම 2. ඕක කැපිටල් R. එයාගේ මොකක්ද? ගණය. එහෙනම් මෙයාගේ ගණය. පැහැදිලි? දැන් R එකේ ගණය ධන එකේ ගණය කියන්නේ කීයද? එක් වරක් එක ඕනම බලයක් කීයද? එකයි. පැහැදිලි? ධන මෙතන මේකේ තේරුම 5 තුන්වෙනි බලය 4 තුන්වෙනි බලය. 5 තුන්වෙනි බලය 5 සරක් 5 සරක් 5. 5 සරක් 5 25යි 25 සරක් 5 125යි. ඊළඟ 4 තුන්වෙනි බලය 4 වරක් 4 16යි 16 වරක් 4 64යි. ධන 3 තුන්වෙනි බලය 27යිනේ 3 වරක් 3. දෙකේ තුන්වෙනි බලය 8යිනේ 2 වරක් 2. right. දැන් අපිට ඕනේ කවුරු හොයන්නද? R එක හොයන්න. එහෙනම් මොකද කරන්නේ? නොදන්න කෙනෙකුට උත්තර හොයන්න එයාව තනි කරලා අනිත් ඒවා ටික ඔක්කොම අනිත් පැත්තට දාන්න ඕනේ. එතකොට R එකේ ඝණය ඔහොම තියාගෙන මුන් දෙන්නම අනිත් පැත්තට යවනවා. පැහැදිලි? එතකොට මෙතන 27ට 8 තියෙනවා. මේ ධනාගේ අනිත් පැත්තට ගියොත් ඍණ 125ට 4 වෙනවා. මේ ධන එකත් අනිත් පැත්තට ගියොත් ඍණ 1 වෙනවා. පැහැදිලිද? R එකේ තුන්වෙනි බලය සමානයි. දැන් මේක සුළු කරන්න තියෙන 6 වසරේ උඩක් පුළුවන් නේ. භාග සංඛ්‍යා දෙකක් තිබ්බා පූර්ණ සංඛ්‍යාවක් තියෙනවානේ. මෙයාගේ යට නෑනේ. නෑගේ මෙයාගේ යට එකනේ තියෙන්නේ. දැන් ඔයාලම කියන්න 8යි 64යි 1යි. කුඩා පොදු ගුණාකාරය කීයද? 64යි. එහෙනම් කණීලක් කියව පොදු හරය කීයද? 64යි. 8 64 වෙන 8න් වැඩි කළොත් නේ. යට 8න් වැඩි කළා නම් තුල්්‍ය භාගයෙන් උඩත් වැඩි කරනවා කීයද? 8න්. 8 වරක් 7 ආගියම් කරන් 8 වරක් 7 දැන් ඒ මට්ටමට වහින්න. 8 වරක් 7 50යි. ඉතිරි 5ක්. 8 වරක් 2 16යි. අර 5යි 25යි. සිගයි. right. ඊට පස්සේ මෙල S is 5. right.
ඍණ මේක ඔව් යට 64 ගෙන එන උඩක් කියලා 64යි. R එකේ තුන්වෙනි බලය සමානයි. යට 64යි. පැහැදිලිද? right. දැන් උඩ බලන්න. මෙයා විතරයි ධනනේ. ධන තියෙනවා 216ක්. ඍණ තියෙනවා 125කුයි 64කුයි. ඍණ 135යි. 135යි. ඍණ 64යි. ඍණ 189. පැහැදිලිද? right. R එකේ තුන්වෙනි බලෙත් සමානයි. යට 64යි. මෙයාගෙන් 189ක්. 6න් 9ක් බෑ 16න් 9ක් 7යි. මෙතන බිඳුවයි 10න් 8 2යි. ආයෙ මොකුත් නැහැ. පැහැදිලිද? right. ඒත් මල්ලි ලස්සන උත්තරයක් ආවේ නැහැ තාම. ලස්සනද? R එකේ තුන්වෙනි බලෙත් සමානයි. අපිට R ට උත්තරයක් හොයන්න ඕන. R ට උත්තරයක් හොයන්න. අපි දන්නවා යටේ කාට කියන්නේ පාද, උඩින් තියෙන කාට කියන්නේ දර්ශකය. එහෙනම් පාදයට අගයක් හොයන්න නම් කවුද සමාන කරන්නේ? දර්ශක සමාන කරන්න ඕනේ. ආයෙවත් දන්නේ නැත්නම් මේ දෙකේ x වෙනි බලය සමාන යට. තිබ්බගිලි ගන්න. අකාරද උත්තර හොයන්න ඕනේ දර්ශක සමීකරණය ඕනේ x. යට කෙනාට කියන්නේ පාදේ, උඩ තියෙන කාට කියන්නේ දර්ශකය. උඩ යටයි කියලා හිතමුකෝ. මේක යට මේක උඩ. උඩ හොයන්න ඕන. කාගේ හරි උඩ හොයන්න නම් දෙපැත්තේ යට සමාන කරන්න. පැහැදිලිද? මෙයාගේ යට දෙක නම් මෙයාගෙත් යට දෙකක් තියෙනවා. පැහැදිලිද? 8 කියන්නේ දෙකේ කවුද? තුන්වෙනි බලය. නීතිය තමයි යට දෙක කාගේ හරි සමානයි නම් උගේ උඩ දෙක සමානයි. හරි. ඒ අනුව පාද දෙක සමානයි නම් දර්ශක දෙක සමානයි. පාද දෙක සමාන නම් දර්ශක සමාන වුණොත් x සමානයි කියද 3. පැහැදිලිද? ඔව්ද? එනෝගේ අනිත් පැත්තත් එහෙමයි ඈ. x වල තුන්වෙනි බලය සමාන 27. 64. අහන්නකෝ. අගේ සිටිය යුතු කෙනා යට ඉන්නේ නේ. යට නම් ඉන්නේ උඩ සමාන කරන්න. මෙයාගේ උඩ 3 නම් උගේ උඩ 3ක් තියෙනවා. x වල 3 සමානයි 64 කියන්නේ කාගේ 3ද? 4 3. මොකද නීතිය? කාගේ හරි උඩ දෙක සමානලා තියෙනවා නම් උගේ යට දෙක සමානයි. ඒ කියන්නේ x සමානයි කියද? එතකොට අහන්නකෝ. දැන් මෙතන හොයන්න ඕනේ යටනේ. r නේ එහෙනම් සමාන ගන්න මොකද්ද? උඩ. මොකද්ද වෙන්නේ උඩ? 3. එහෙනම් මේක ලියන්න ඕනේ කාගේ හරි තුන්වෙනි බලයක් ලෙස. 27 කියන්නේ 3 3 64 කියන්නේ 4 3. එහෙනම් සම්පූර්ණයේ තුන්වෙනි බලය. දැන් මොකද වෙලා තියෙන්නේ? දෙන්නගේ මුඩ දෙක සමානයි. එහෙනම් යට දෙකක් සමානයි. ඒ කියන්නේ r එක සමානයි කවුද? 4 3. පැහැදිලි? මේකත් ලක්ෂණ නැහැ කියන හිතනවා නම් 3 4න් බෙදුවොත් උත්තරේ කියන්නේ 0.75 සෙන්ටිමීටර. මේක තේරිච්ච අසුස හොඳට උස්සන්න.